හායි ඔයාලට කොහොමද කිචන් විත් මම YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ ගෙදරදිම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් බිස්කට් වර්ගයක්. මේකට ගොඩක් අමුද්‍රව්‍ය ඕනේ. අමුද්‍රව්‍ය 3ක් වගේ තමයි ගොඩක්ම ඕන වෙන්නේ. මේකට බටර් හෝ මාජරින් හෝ එක්ස්ට්‍රා හෝ ග්‍රෑම් 180ක් විතර, සීනි ග්‍රෑම් 100ක් විතර, පාන් පිටි ග්‍රෑම් 180ක් 200ක් විතර වගේ, බේකින් පවුඩර් පිංචක්, බේකින් සෝඩා නෙමෙයි බේකින් පවුඩර්, කැමති නම් රස අනුව වැනිලා ටිකකුත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක හදන විදිය. අපි දැන් ඉස්සරහා මේ සීනි ටික ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඒ කියන්නේ කුඩු වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඒකට ඔයාලට ග්‍රයින්ඩර් එක යූස් කරන්න පුළුවන්. ඔයාලගේ ගෙවල් වල අයිසින් සුගර් වගේ තියෙනවා නම් ඒත් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ගෙවල් වල අයිසින් සුගර් නැති නිසා තමයි මෙහෙම සීනි ග්‍රයින්ඩ් කරගන්නේ. විනාඩි 2-3ක් වගේ යද්දි සීනි ටික නිකන් පිටි වගේ වෙනවා. අපිට ඒ හොඳටම ඇති. ගොඩාක් වෙලා ග්‍රයින්ඩ් කරන්න ඕනේ නැහැ. අනික මේ බටර් ගද්දි කාමර උෂ්ණත්වයේ තියලා පැයක් එකමාරක් වගේ තියලා මෙල්ට් වෙනකන් තියලා ගන්න ඕනේ. ෆ්‍රීස් කරපුවා ඒ ගමන්ම අපි ෆ්‍රිජ් එකෙන් ගන්න නැහැ. මේ මිශ්‍රණය හදා ගන්න. අපි දැන් මේ කුඩු කරගත්ත සීනි ටික බටර් මිශ්‍රණයට දාලා මික්ස් කරනවා. මේ විදිහට අපි මික්ස් කරලා අපිට ගඩක් එන්නේ දියාරු මිශ්‍රණයක්. අපි දැන් මේක ටිකක් තව ටිකක් සොෆ්ට් කරගන්න බීට් කරන්න ඕන. ඔයාලා ගෙදර බීටර් එකක් නැත්නම් අපිට විස්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. බීට් කරනවා නම් විනාඩි 3ක් විතර ඇති බීට් කරන්න. විස්ක් එක පාවිච්චි කරනවා නම් විනාඩි 5ක් විතර මික්ස් කරන්න. මික්ස් එකකුත් නැත්නම් අපි ගැරුප්පෙන් වගේ විනාඩි 6-7ක් විතර හොඳට මික්ස් කරන්න ඕන. එතකොට තමයි අපිට අර මිශ්‍රණය ගොඩක් සොෆ්ට් ගතියට එන්නේ. කටේ දිය වෙන ගතියට බිස්කට් එක හදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මම මේකේ එක කූරයි පාවිච්චි කරන්නේ. මොකද භාජනයේ පොඩි නිසා කූර දෙකම දාන්නේ නැහැ. ගොඩක් වෙලා ඕනේ නැහැ. විනාඩි 3ක් විතර හොඳටම බීට් කරපුවම හොඳටම ඇති. මේ විදිහට තමයි අපි අන්තිමට බීට් කරාම පේන්නේ. අපිට දැන් මේ දියාරු මිශ්‍රණයට අපි පාන් පිටි හලාගත්ත පාන් පිටි පාවිච්චි කරන්න ඕන. ඒක තමන්ට අතර තේරෙන විදිහට අර ඩෝ එක ටිකක් සොෆ්ට් ගතිය අඩු වෙනකම් පාන් පිටි ටික ටික දාලා මේකට බේකින් පවුඩරුත් පිංචක් දාන්න ඕනේ. බේකින් සෝඩා නෙමෙයි බේකින් පවුඩර් දාන්නේ. චුට්ටයි දාන්නේ ගොඩක් එපා. ඒක නොදැම්මා කියලාත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අපි බේකින් පවුඩරුත් පිංචක් දා ගන්නවා. කැමති නම් ඔයාලට ලුණු පිංචකුත් දා ගන්න පුළුවන්. මම නම් දාන්නේ නැහැ. ගොඩක් එක්ස්ට්‍රා වෙලා බටර් වල ලුණු තියෙන නිසා දාන්නේ නැහැ. මේ විදිහට අපිට හැන්දක් ආධාරයෙන් පාන් පිටි ටික ටික දාලා මේ අපිට මේ ඩෝ එක හදා ගන්න පුළුවන්. මේ විදිහට පාන් පිටි එකපාර දාගන්න එපා. වැඩි වුණොත් එහෙම ඔයාලට ඊට පස්සේ ඒක හදාගන්න විදියක් නැතුව යනවා. ඒ හින්දා අපි ටික ටික තමයි දාන්න ඕනේ. එකපාර දාන්න එපා. ටික ටික දාලා මික්ස් කරලා අර කේක් මිශ්‍රණය වෙන විදිහට දියාරු ගතියට නෙමෙයි. මේකට ඊට වඩා ටිකක් හයි වෙන විදිහට තමයි ටිකක් අතර ටිකක් දැනෙන විදිහට තමයි මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. අර අපි රොටි මිශ්‍රණය හදාගන්නේ අන්නේ ගානට වගේ තමයි. ඒ පදමට වගේ තමයි අපි මේ රොටි එකට වඩා පොඩ්ඩක් විතර දියාරු ගතියක් එනවා. ඒ ගානට හදාගත්තාම ඇති. ඊට පස්සේ අපි මේක අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ දාන්න ඕන පැය භාගයක් විතර. ඔයාලට ෆ්‍රිජ් එකක් ගෙදර නැත්නම් මේ විදිහටම මේක අපිට ට්‍රේ එකේ දාලා අපිට බේක් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ෆ්‍රිජ් එකේ දැම්මොත් තව ටිකක් මේ මිශ්‍රණය ටිකක් අර අපිට රසයේ පොඩි වෙනසක් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ගොඩක් අයට ඒක සමහරු ඒ වෙලෙම පාවිච්චි කරනවා ට්‍රේ එකේ දාලා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මම නම් පැය භාගයක් විතර මේක ෆ්‍රීසර් එකේ නෙමෙයි ෆ්‍රිජ් එකේ යට තට්ටුවේ දාලා තියෙනවා. කොලයක දාලා මේ රැප් කරලා මේ මිශ්‍රණය පැය භාගයක් ඇතුලෙන් තියලා ගත්තාම මේ මිශ්‍රණය තව ටිකක් අපිට අතට දැනෙන විදිහට හයියට අපිට බිස්කට් එක හදාගන්න ලේසි වෙනවා. ෆ්‍රිජ් එකේ දාපුවාම ඔයාලා එහෙම කිසිම ප්‍රශ්නයක් කරගන්න බෑ. ෆ්‍රිජ් එකේ දාන්න බැරි නම් ඒ වෙලෙම හදලා ගන්න පුළුවන්. ඒත් අපිට මොනවත් වෙන්නේ නැහැ. මම දැන් මේක මේ විදිහට අතලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඔයාලට මේක හරිම ලේසියෙන් හැබැයි තේ බොන වෙලාවට හදනවා නම් පැය දෙකක්වත් කලින් අපිට මේ වැඩ ටික කරගන්න වෙනවා. මොකද එකපාරට ගත්ත ගමන් හදලා කන්න බෑනේ. ඉතින් නේ හැම කෑම එකම විදිහට කන්න බෑනේ. ඒ නිසා පොඩ්ඩක් වෙලාව තියලා හදන්න ගන්න. දැන් මම මේ පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියලා එළියට ගත්තා මේක. දැන් ඊට පස්සේ අපි මේකින් පේපර් එකක් ට්‍රේ එකට දාලා හදලා තියා ගන්න ඕන. මේකෙන් ගුලියක් අරගෙන
තමන්ට කැමති ප්‍රමාණයට මම ටිකක් ලොකුවට හදනවා. චූටි කුකීස් වගේ නෙමෙයි ටිකක් ලොකුවට හදනවා. ඒක ඉතින් තමන් කැමැත්ත අනුව මේ මතින් රෝල් කරන්නත් පුළුවන්. ඔයාලට අයිස්ක්‍රීම් ස්කූප් එකක් තියනවා නම් ඒකෙන් උනත් ගන්න පුළුවන්. මේ විදිහට අතින් පොඩ්ඩක් ගොඩාක් නෙමෙයි පොඩ්ඩක් තද කරන්න. මොකද ඔක දැන් මේ බේක් වෙද්දිත් පොඩ්ඩක් පළල් වෙනවා මේ බිස්කට් එක. ඒ නිසා මේ සාමාන්‍ය ගානට අතින් තද කරුවහම හොඳටම ඇති. මම ටිකක් ලොකු බිස්කට් එකක් විදියට හදන්නේ. මොකද මේ චූටි කුකීස් හදන්න ඉතින් ටිකක් වෙලා යනවා. මෙයාලට දැන් කියනවා ඉක්මනට හදලා දෙන්නලු. ඉතින් ඒ නිසා මම ඉක්මනට හදනවා. ටිකක් ලොකු ඒවත් හදනවා. මම මේ දැන් මේ ඔයාලට බෑ පෙන්නන්න ඕන නිසා ටට්ටක් ගාලා හදන්නේ. මේ වගේ ප්‍රමාණයකින් අපිට බිස්කට් හදා ගන්න පුළුවන් 25ක් 30ක් විතර හදා ගන්න පුළුවන්. මේ ඉතින් ඔයාලට පිපුම් කාරක රස කාරක කිසිම දෙයක් ලොකුවට නොදා අපිට ගෙදරදිම මේවා හදා ගන්න පුළුවන්. දැන් බිස්කට් පැකට් එකක් ගොඩක් ගණන් එක්ක ඉතින් ඔයාලට වෙලාවක් තියෙන වෙලාවක නිවාඩු වෙලාවක ළමයි එක්ක ඉන්න වෙලාවක ඔයාලා මේ වගේ දෙයක් try කරලා බලන්න. ගොඩක් වෙලා යන්න එහෙම ගොඩාක් වෙලා යන්නේ නැහැ. පැයක් ටිකක් වගේ තමයි උපරිම යන්නේ. ඉතින් ඒක ළමයි වෙනුවෙන් ළමයිට ආස හිතෙනවා අම්මා මේ වගේ දෙයක් කරා. මේ මම පොඩි නිකන් වැඩ කැලක් දානවා. ඔයාලට කැමති විදිහකට ඒක අනිත් හරහට හරි කැමති විදිහට කටර් එකක් තියනවා ලස්සනට එහෙම කපා ගන්නත් පුළුවන්. එතකොට අර අපේ එකම ප්‍රමාණයට බිස්කට් එනවා. මේ එක විදිහට එන්නේ නැහැ. දැන් මගේ ළඟ නම් කටර් එකක් නැහැ මේ වෙලාවේ. ඉතින් ඒ නිසා මම මේක ටක් ගාලා මේ විදිහට අතින්ම හැදුවා. ඊට පස්සේ අපි මේක ප්‍රීහීට් කරපු විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 170ට විනාඩි 30ක් විතර බේක් කරගන්න ඕන. ඒක මේ ඔයාලට 170 අඩු වැඩි කරනවා නම් පොඩ්ඩක් වෙලාවත් එහෙට මෙහෙට කරගන්නවා. ඒ කියන්නේ 170ට වඩා වැඩි කරොත් වෙලාව තව ටිකක් අඩු කරගන්න. 170 තමයි හරිම විදිය. මොකද මම ටිකක් අර ඒක ටිකක් කර වෙන්න ඇරලා තමයි ගත්තේ. මේ අපේ එක්කෙනා මේ කොටම කලින් රසත් බලලා ඒක oven එක ඕෆ් කරා විතරයි ටක් ගාලා අරන් කටේ දාගත්ත කෑල්ලා. මේ විදිය තමයි oven එකෙන් එළියට ගත්තාම පේන්නේ. මේ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් බිස්කට් එකක්. ඔයාලත් හදලා බලන්න.